මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Terrareach SMS කියන ප්ලගින් එක ගැන. මේ ප්ලගින් එකෙන් වෙන්නේ ස්ටුඩන්ට් ලට SMS එකක් යවද්දී ඒ SMS එකේ send ID එක ඔයාලට කැමති බ්‍රෑන්ඩ් නේම් එකක් දාගන්න පුළුවන්. ඔයාලගේ ඉන්ස්ටිටියුට් එකේ නම හෝ ගුරුවරයෙක්ගේ නම හෝ මොකක් හරි ඔයාලා කැමති බ්‍රෑන්ඩ් නේම් එකක් SMS එකේ මාස්ක් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක enable කරගන්න මුලින්ම මෙතන visit website කියන එක ක්ලික් කරලා මේ terrareach.com කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. මෙතනින් ලොගින් බට්න කලික් කරලා මෙතනවලට කවුන්ට එකක් නැත්නම් සයින් අප් කියන ඔප්ෂන් එක ගිහිල්ලා කවුන්ට එකක් හදාගන්න. මට දැන් account එකක් තියෙන නිසා මම Google ලොගින් එකකට යනවා. ලොග් වුණාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හැම අලුත් account එකකටම අපි account balance එක 20 credits ඔයාලට හම්බ වෙනවා. ඔයාලට ඔයාලගේ brand name එක request කරන්න පුළුවන්. මෙතන settings වලට ගිහිල්ලා send IDs කියන එකට යන්න. send IDs කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට default අපි TR demo කියන එක enable කරලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට තව එක send ID එකක් request කරන්න පුළුවන්. මෙතනින් මේ form එක ඔයාලට fill කරලා submit කරන්න තියෙන්නේ. මෙතන letter එකේ template එක ඔයාලට පුළුවන් මෙතනින් download කරගන්න. download කරගෙන ඒක fill කරලා letter එකට attach කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය send ID එක characters 11ක් විතරයි request කරන්න පුළුවන්. ඔයාලගේ send ID එක මෙතන characters 11කින් input එක දෙන්න. ඊට පස්සේ මෙතන usage type එක transactional ද promotional ද කියන එක select කරන්න. ඔයාලට මේ platform එක හරහා ඔයාලගේ marketing SMS යවන්න ඕන නම් අවශ්‍ය contact list එකකට ඒක කරගන්නත් පුළුවන්. ඔයාලගේ domain registration එකක් තියෙනවා නම් විතරක් මෙතෙන්ට දාන්න. සහ business registration එකක් තියෙනවා නම් business registration එකත් document එක මෙතෙන්ට attach කරන්න. attach කරලා request කරන්න. request කරාම ඔයාලට send ID එකක් ඒ documents ටික බලලා send ID එක okay නම් approval එක හම්බ වෙනවා. ඔයාලට SMS එකකින් notify වෙනවා. එහෙම approval එක හම්බුනාට පස්සේ මෙතන API key කියන section එකට ගිහිල්ලා අලුත් API key එකක් generate කරගන්න. මෙතෙන්ට මොකක් හරි නමක් දීලා මේක expire වෙන දවස් ගාන මෙතනින් set කරගන්න. දීලා මේ විදිහට save කරගන්න. save කරගත්තට පස්සේ ආපහු LMS එකට ගිහිල්ලා මේ plugin එක enable කරන්න. enable කරද්දී අපෙන් අහනවා TR API key එකයි TR send ID එකයි. TR API key එකට අපි අර කලින් generate කරගත්ත API එක මෙතනින් copy කරලා මෙතෙන්ට දාගන්න. send ID එකට ඔයාලා request කරලා approve වුණ send ID එක ඒ විදිහට මෙතන type කරන්න. type කරලා මේ විදිහට save කරන්න. save කරගත්තාම මේ plugin එක enable වෙනවා. enable වුණාම ඔයාලගේ LMS එක හරහා ස්ටෝර් වලට යන හැම message එකක්ම යන්නේ ඔයාලා enter කරපු mask එක පාවිච්චි වෙලා. ඊට අමතරව මේ plugin එක enable වුණාම ඔයාලට පුළුවන් මෙන්න මේ notification section එකට ගිහිල්ලා මෙතන add notification එකේ මෙන්න මේ SMS or email කියන channel එකත් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් course එක අදාළ student list එකකට අපි දාන මෙතන custom message එක send කරන්න. එතකොට මේ message එක යන්නේ ඔයාලගේ mask එක හරහා. ඒ යවන message වලට ඔයාලගේ මෙතන credits අඩු වෙනවා. ඔයාලට පුළුවන් credits අඩු වෙලා ඔයාලා credits ඉවර වෙන්න ලඟ වෙනකොට මෙතනින් reload එකක් දාගන්න. ඔයාලගේ account එකට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ plan එක මෙතනින් කැමති එකකට upgrade කරගන්න. මෙතන plans කිහිපයක් දීලා තියෙනවා. ඔයාලට ගැලපෙන plan එකකට මාසෙකට කොච්චර SMS යනවාද කියන එක මත බලලා ඔයාලට කැමති plan එකකට මෙතනින් switch වෙන්නත් පුළුවන්.